කතෝලික ආගමෙත් ඉස්ලාමීය ධර්මයෙන් වැඩි වෙනසක් නැහැ. මොකද අපි කතෝලික ආගමේ අපි ඉගෙන තියෙනවා ඒ ග්‍රන්ථතුමාගෙන් පැවැදෙන අය පස්සේ කොටස් දෙකකට විභේදනය වෙලා කතෝලික ආගම සහ ඉස්ලාමීය ධර්මය මෙලොවට දීවිලා. අද තියෙන ප්‍රශ්නය ඇවිල්ලා ඉස්ලාමීය ධර්මය කුරානය මත පදනම් වූ ධර්ම. නමුත් ඉස්ලාමීය ධර්මය අදහනම් ගත්තාම කොටස් කීපයකට අයිති බව අපිට දැනගන්න ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රවාහනයේදී ඊමේල්ස් මගින් නොයෙකුත් දේවල් ඉස්ලාමීය ආගමට විරුද්ධව ඉස්ලාමීය ආගමට පක්ෂව අපිට දැක ගන්න ලැබෙනවා. දැන් ඒ අනුව ශාරියා කොටසට අයත් සහ සුන්නි වශයෙන් හැඳින්වෙන තවත් ඉස්ලාමීය කොටස් දෙකක් තිබෙන බව අපි දැනගන්නවා. දැන් ශාරියා නීතිය ගැන අපි අද විද්‍යුත් මාධ්‍යයෙන් දැනගන්න ලැබිලා තියෙන ඉතාමත්ම දරදඬු නීතිපද්ධතියක් එහෙම නැත්නම් පද්ධතියක් අන්තර්ගත ඉස්ලාමීය ආගමේම වෙනත් කොටසක්. ඒ ශාරියා නීතියේ විශේෂයෙන්ම පුරුෂ ආධිපත්‍ය ඉතාමත්ම බලවත්ව ක්‍රියා කරන බව තමයි අපි දැනගෙන ඉන්නේ. හරි දරාද කියලා අපි දන්නවා. ඒක විතරක් නෙවෙයි. සමහර අද මම එකිනෙක එක්ක කතා කරනකොට ඒ අය කියනවා එක පවුලක ශාරියා නීතිය සහ සුන්නි නීතිය අදහන අය එක පවුලක සමහර රටවල් වල ඉන්නවා. ඒ අය සුළු ප්‍රශ්නකදී තුවක්කුවක් කරගෙන වෙඩි තියනවා. ඉතින් මම කිව්වා එහෙම මේ කෝරාණියෙත් නෑ මේ නබිනායකතුමා එහෙම උගන්වනවා. එතකොට ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්ද? ශාරියා නීතිය නම් ඇයි කෝරාණිය මත පදනම් වෙලා තියෙනවා නම් ස්ත්‍රී පුරුෂ ભેදයක් විශේෂයෙන්ම තියෙන විදිහක් නැහැ. එහෙමනම් එවැනි ආධිපත්‍යයක් මුස්ලිම් ඉස්ලාමීය පවුලක් තුළ තියෙනවා. ඒක එකක්. දෙක හැම ආගමකම අන්තවාදීන් ඉන්නවා. අපේ ආගමෙත් ඉන්නවා. හැම ආගමකම. දැන් මේ මෑතකදී ඕස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම මුස්ලිම් අයට විරුද්ධව යම්කිසි දේශපාලන පක්ෂයක් තිබුණා. මම ඔබතුමා දන්නේ නැහැ. ඒක දේවගතිවරයෙක් තමයි ඒ දේශපාලන පක්ෂ පටන් ගන්න තියෙන්නේ. මොකද අන්තවාදී මුස්ලිම් අය වෙනත් රටවල් තුල ඒ අය ඒ රටේ සංස්කෘතිය හා ඒ රටේ ශිෂ්ටාචාරයට හානි වන අය ක්‍රියා කරනවා අය කියනවා. ඉතින් මට මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ යම්කිසි පිළිතුරක් හිටපු නගරාධිපතිතුමා එකම ගලකින් පළතුරු දෙක තුනක් කඩාගත්තා. එකම ප්‍රශ්න තුනක් එතුමා ඉදිරිපත් කර තිබෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි මේ මුස්ලිම් ජන සමාජය තුළ ෂියා සුන්නි යනුවෙන් නිකාය ભેදයක් තිබෙනවා. එම නිකාය ભેදය නිසා නොයෙකුත් ආකාරයේ ගැටුම්කාරී තත්ත්වයන් ලෝකේ පුරා සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඒ ෂියා සුන්නි ප්‍රතිපත්තිය නිසා පුරුෂාධිපත්‍ය කාන්තාවන් කෙරෙහි පුරුෂයන්ගේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන තත්ත්වයකුත් උදා වී තිබෙනවා. මේ පිළිබඳ ඉස්ලාමීය දැක්ම මොකක්ද? දෙවන කාරණාව තමයි ශරියා නීතිය කියන ඒ කාරණාව. ශරියා නීතිය කියන කාරණාවේදී අද වර්තමානයේ බහුලව විවේචනයට ලක්වන එක් දෙයක් තමයි ශරියා නීතිය කියන්නේ දරදඬු නීතියක්. මෙම නීතිය පිළිබඳ ඉස්ලාමීය ස්ථාවරය මොකක්ද? ඊළඟ ප්‍රශ්නේ තමයි එතුමා ඉදිරිපත් කරපු මුස්ලිම්වරු අතර ඒ ගතානුගතික අදහස් කරන පාරම්පරික මුස්ලිම්වරු කියලා පිරිසක් සිටිනවා. තවත් පිරිසක් සිටිනවා අන්තවාදී මතධර්ම පිරිසක්. මෙම අන්තවාදී මතධර්ම පිරිසට ඒ
වෙනත් රටවල විදේශ රටවල එම පිරිසට එරෙහිව අඬ නගන අරගල පවත්වන දේශපාලන කණ්ඩායම් පත්වන තරමට උග්‍ර තත්වයකට පරිවර්තන වී තිබෙන ඒ අන්තවාදී හා ගතානුගතික පාරම්පරික මුස්ලිම් යන ભેදයක් තිබෙනවා. මේ පිළිබඳ ඉස්ලාමීය දැක්ම මොකක්ද කියන එක. ඇත්ත වශයෙන්ම කාලෝචිත ප්‍රශ්නයක්, හොඳ ප්‍රශ්නයක්, සියලුම මුස්ලිම් නොවන ජනතාව වටහා ගත යුතු ප්‍රශ්නයක්. ඒ සියල්ලට වඩා මුස්ලිම් ජනතාව වටහා ගත යුතු ප්‍රශ්නයක්. පළවෙනි කාරණාව තමයි ෂියා සුන්නි කියන මේ ભેදය, නිකාය ભેදය. අපිට දන්නවා ලෝකයේ ඕනෑම රටක ඕනෑම ප්‍රදේශයක ජීවත් වන අය අතර තිබෙනා වූ දෙයක් තමයි තමන් අදහන ආගම තුළ විවිධ අර්ථකථනයන් ලබා දීලා විවිධ අර්ථ විවරණයන් ලබා දීලා ඒ ආගමේ මූලික ඉගැන්වීම් උගන්වන කාරණා නිර්වචනය කරන්නට යනකොට විවිධ නිකායන් බිහි වෙනවා. මේ ඉස්ලාම් ධර්මයට පමණක් සීමා වුණ දෙයක් නොවේ. සෑම ආගමකම ඒ ප්‍රශ්නේ තිබෙනවා. විවිධ කණ්ඩායම් වශයෙන් විවිධ නිකාය වශයෙන් බෙදලා තම තමන්ගේ ආගමට අර්ථ නිරූපණයක් ලබා දෙනවා. බුදුදහම ගත්තම අපි සියලු දෙනාම දන්නවා මහායාන නිකාය හා ථේරවාදී නිකායන් වෙන ප්‍රධාන නිකායන් දෙකක් තිබෙනවා. ඒ ථේරවාදී නිකාය තුල විවිධ නිකායන් දක්නට ලැබෙනවා. අමරපුර නිකාය, සියාමෝපාලි නිකාය, සියොම් නිකාය, රාමඥ නිකාය, කල්යාණ වංශ නිකාය, ධර්මරුචි නිකාය, ඒ වගේම ඒ සියෝමාලි නිකාය තුල මල්වතු අස්ගිරි යනුවෙන් ප්‍රධාන නිකායන් දෙකක් තිබෙනවා. ඒ මල්වතු හා අස්ගිරි නිකායන් තුල නිකායන් පහක් තිබෙනවා. එක් එක් ප්‍රභේද වශයෙන් බෙදී වෙන වෙලා විවිධ නිකායන් බවට පරිවර්තනය වී තිබෙනවා. මේක විශේෂයෙන්ම ගැටුම්කාරී තත්වයකට පරිවර්තනය වන විවිධ අවස්ථාවලුත් පිළිවී තිබෙනවා. සමහරු මෛත්‍රී බුදුවරයා මමයි කියලා තමන්ව හඳුන්වා ගන්නට ගිහිල්ලා මඩ පහරවල් කාගත්තු අයත් ඉන්නවා. ඒ නිකාය ප්‍රශ්න ගැටුම්කාරී තත්ත්වයන් සිදු වී තිබෙනවා. ක්‍රිස්තියානි ආගම අපි ගත්තම ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන නිකාය ભેදයක් තිබෙනවා. රෝමානු කතෝලික නිකාය හා රෙපරමාදු නිකාය කියලා. ප්‍රොටෙස්ටන්ට් නිකාය කියලා. ප්‍රධාන වශයෙන් නිකායන් දෙකක් තිබෙනවා. රෝමානු කතෝලික නිකාය, ප්‍රොටෙස්ටන්ට් නිකාය, රෙපරමාදු නිකාය. මූල අදහන ආගමික මූලාශ්‍රවල යම් මතභේද තිබෙනවා. ඒ මතභේද කරුණු කාරණා තමන්ගේ සිතුවිලි ධාරාවන්ට අනුව ඒ නිකායන් මේ ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා. Hindu ආගම තුල ඔවුන් අදහන එකම ධර්ම ග්‍රන්ථය වුණා. ඒ ධර්ම ග්‍රන්ථය පදනම් කරගෙන තමන් අදහන ඒ දෙවිවරුන් අරමය විවිධ කණ්ඩායම් වශයෙන් විවිධ කොටස් වශයෙන් ජනතාව බෙදී සිටිනවා. නමුත් විශේෂයෙන්ම ඉස්ලාම් ධර්මයේ පිළිබඳව මෙම නිකාය ප්‍රශ්නය සෑම අවස්ථාවකදීම ඉස්මතු වෙලා තිබෙනවා. හේතුව තමයි ෂියා සුන්නි යනුවෙන් ප්‍රධාන නිකායන් දෙකක් ඉස්ලාම් ධර්මයේ තුල බෙදී වෙනවා. එම නිකායන් දෙක අතර විවිධ ගැටුම්කාරී අවස්ථාවන් එතුමා පවසන ආකාරයට එකම පොළක වෙඩි තියෙන අවස්ථාවන් නොතිබුණා. පළාත් වශයෙන්, ප්‍රදේශ වශයෙන්, රටවල් වශයෙන් බෙදලා වෙන්නිලා යුද්ධ ඇති කර ගන්නා තරමට විවිධ නිකාය ප්‍රශ්න මේ ඉස්ලාමීය ධර්මයේ තුල තිබෙනවා. සහෝදරවරුනි, අපි වටහා ගත යුතු දෙයක් තමයි එක් ආගමක ධර්ම මූලාශ්‍ර කිසි විටක නිකාය වශයෙන් බෙදී වෙනවන්නට කිසි විටක වුන් අනුශාසන කරන්නේ නැහැ කිසිම ආගමක. එම ආගම වටහා ගන්නා අය එම ආගම වටහා ගැනීමේදී මනුෂ්‍යයන් කියන්නේ සමහර ඉන්නවා විවිධ චේතනාවෙන් කටයුතු කරන ආධ්‍යාත්මික නායකයෝ ඉන්නවා. බහුතරව අපි දක්නට ලැබෙන්නේ තමන්ගේ බඩගෝස්තර වාදයට තමන්ගේ ජීවනෝපාය වශයෙන් මේ ආගම ධර්ම පවත්වාගෙන
ඒ තුලින් Taman උපයලා මේ ලෝකයේ පෝෂණය විය යුතුයි කියලා යටි අරමුණක් ඇතිව පටු චේතනාවක් ඇතිව කටයුතු කරන ආධ්‍යාත්මික නායකවරුත් ඉන්නවා. බොහෝ විට ධර්ම ග්‍රන්ථවලින් පොදු ජනතාව ඈත් වෙලා සිටින අවස්ථාවක ධාර්මික නායකවරු එම ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරනකොට සීමිත පිරිසකට එම ධර්ම ග්‍රන්ථ සීමා වනකොට එම ධර්ම ග්‍රන්ථවල නොවන දේවල් එම ධර්ම ග්‍රන්ථවල නොකියන දේවල් එම ධර්ම ග්‍රන්ථවල උගන්වා නොදෙන නොයෙකුත් කරුණු එම ධර්මයේ අනුගාමිකයන්ට අනුශාසනා කරන අවාසනාවන්ත තත්වයන් අපි නොයෙකුත් දැකලා තිබෙනවා. මේ ආකාරයට තමයි නිකායන් බෙදී වෙනවන්නේ. මේ අනුව තමයි ඉස්ලාම් ධර්මයේ තුල ෂියා සුන්නි යනුවෙන් ප්‍රධාන නිකාය ભેදයක් ඇති වුණා. ඒ නිකාය ભેදයට ධර්මයේ පිළිබඳ තිබෙනා වූ වැටහීමට වඩා අතිවිශාල ප්‍රධානතම ප්‍රමුඛතම කාරණා වුණේ දේශපාලන කාරණාව. නබිනායකතුමාණන්ගේ පරිපාලන කාලයෙන් පසුව රාජ්‍ය පාලනයෙන් පසුව එම ඉස්ලාමීය රාජ්‍යයට නායකයා වශයෙන් ජනාධිපතිවරයා වශයෙන් නොයෙකුත් පුද්ගලයන් පත් වුණා. අබූ බකර් යනුවෙන් අපි ජනාධිපතිවරයෙකු මුස්ලිම් ජනතාව නබිනායකතුමාණන්ට පසුව ඉස්ලාමීය රාජ්‍යයේ ජනාධිපතිවරයා අබූ බකර් අලිතුමා. ඒ වගේම උමර් යනුවෙන් එක් පුද්ගලයෙක් පාලනය කළා. උස්මාන් යනුවෙන් එක් පුද්ගලයෙක් පාලනය කළා. අලි යනුවෙන් එක් පුද්ගලයෙක් ඉස්ලාමීය රාජ්‍ය පාලනය කළා. මෙම අලි යන එම රාජ්‍ය නායකයාගේ පාලන සමයේදී ඉස්ලාමීය රාජ්‍ය තුල විවිධ කොටස් වීමකට පටන් ගන්නවා. උස්මාන් යන ඒ රාජ්‍ය නායකයාගේ මරණයත් සිද්ධ වන්නේ ඉස්ලාම් ධර්මයේ තුල දේශපාලන අරමුණු ඇතිව විවිධ විප්ලවවාදී කණ්ඩායම් බිහි වෙලා තමන්ගේ ඇදහිල්ලට අවනත කරවන නායකයෙක්ව පත්තර ගැනීමේ අරමුණෙන් ඔවුන් විප්ලවවාදී සටන්වල නියැලෙනකොට මේ අලි කියන ඒ පුද්ගලයා තමයි ඒ සමතයකට පත් කළේ. නමුත් ඒ උත්සන්න වෙලා උස්මාන් කියන ඒ රාජ්‍ය නායකයාව මරණ තත්ත්වයකට එම තත්ත්වයට පත් වුණා. මෙම අවස්ථාවට උස්මාන් කියන ඒ පාලකයාට පසුව එම රාජ්‍ය පාලනය ලබාගත් අලි කියන ඒ පුද්ගලයා ඒ සමාජයේ කොටස් දෙකක් දුටුවා. ඒ තමයි එකක් උස්මාන් කියන ඒ පාලකයාට විරුද්ධව කැරලි ගසපු තමන්ට පක්ෂව සිටපු කොටස, තවත් කොටසක් තමයි උස්මාන් කියන ඒ රාජ්‍ය පාලකයාට ඔහුව මරන්නට උත්සාහ කළේ අලිතුමා කියලා වැරදි අවබෝධයකින් වෙන්නුන තවත් පිරිසක්. ඒ අනුව අලිතුමාට සිද්ධ වුණා තමන්ගේ පුරවැසියන් තුල කොටස් දෙකක් දකින්නට, තමන්ට පක්ෂව හා තමන්ට විපක්ෂව, නමුත් දෙපිරිසම අවබෝධයකින් තොරව කටයුතු කරන පිරිසක්. ඊට පස්සේ තමයි අලිතුමාට පක්ෂව කටයුතු කරන්නට ගිය අය ආගමික සීමාවන් ඉක්මවලා අලිතුමා කියන මේ මිනිස්යාව දේවත්වයට පත් කරන්නට වෑයම් කරලා ඔහුව ප්‍රශංසා කිරීමේදී සීමාව ඉක්මවලා එතුමා දෙවි කෙනෙක් කියලා පත් කරන තත්වයට පත් වුණා. එම පිරිස තමයි ෂියා කියන ඒ කොටස. මෙම පිරිසට එරෙහිව අලිතුමාට එරෙහිව කටයුතු කරපු පිරිස උස්මාන් කියන ඒ රාජ්‍ය පාලකයාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිටපස මෙම අලි කියන පුද්ගලයාට සම්බන්ධයක් තිබෙනවයි කියලා එතුමාට එරෙහිව අඩක ගන්නට පටන් ගත්තු ඒ පිරිස ඉස්ලාම් ධර්මයේ අන්තයකට ගිහිල්ලා අන්තවාදී අදහසක් දරලා යම් කිසි කෙනෙක් දේව නීතියට පරිබාහිර වෙනත් නීතියක් මෙලොව තුල ක්‍රියාත්මක කරනවා නම් ඔහුව අනිවාර්යයෙන්ම අපි විනාශ කර සමූල ඝාතනය කළ යුතුයි කියලා අන්තවාදී අදහසක් දරන්න පටන් ගත්තා. ත්‍රස්තවාදී කණ්ඩායමක් වගේ. මේ දෙපිරිසම ඉස්ලාමයේ තුලින් ඉවතට ගිය පිරිස. මේ දෙපිරිස මැද මෙහෙම නෙවෙයි අපේ ඉස්ලාම් ධර්මයේ දේශනා කර දෙන්නේ. ඉස්ලාම් ධර්මය කියන්නේ පරිසුද්ධ අනුකූලවණයට අනුකූලව අපි ජීවත් විය යුතු ධර්මයක්. නබිනායකතුමාණන්ගේ මඟ පෙන්වීම වලට අනුකූලව ජීවත් විය යුතු ධර්මයක්. මේ දෙකට පරිබාහිරව අපි කටයුතු නොකළ යුතුයි කියලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළ පිරිස තමයි සුන්නි ජමාත් යනුවෙන් අඳුන්වන ඒ
වල් ජමාත් කියන ඒ සංවිධානය. ඒ කණ්ඩායම, ඒ නිකාය. කෙටියේ සුන්නි කියලා කියනවා. මේ දෙපිරිස අතර ඒ කාලේ ඉඳලම විවිධ මතභේද ඇති වෙලා ඒවා දේශපාලන ප්‍රශ්න බවට පරිවර්තනය වෙලා ඒවා තවවනතුරු රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ එම වෛරයෙන් බැඳුණු තත්ත්වයක් අප දකිනවා. මේ ඉස්ලාම් කවදාවත් අනුමත කළේ නැහැ. නමුත් මේ සුන්නි කියන මේ ජනතාව, ෂියා කියන ජනතාව ඝාතනය කළ යුතුයි කියලා සැරිසරන ජනතාවක් නොවේ. ෂියා කියන මේ පිරිස විවිධ දේශපාලන අරමුණු හේතු කරගෙන ඒ සුන්නි කියන මේ ප්‍රතිපත්තිය අනුගමනය කරන ජනතාව සමූල ඝාතනය කරන්න විවිධ වෑයම් දරලා තිබෙනවා. දෙපිරිස අතරම විවිධ වැඩ සිද්ධ වෙලා තිබෙනවා. නමුත් අපිට තියෙන උමනාව මේ දෙපිරිසටම අපි දේශනා කරන්නේ මේ දෙපිරිසම අනුගමනය කළ යුත්තේ පරිසුද්ධ වූ අල් කුර්ආනය, නබිනායකතුමාණන්ගේ මඟ පෙන්වීම. එම පරිසුද්ධ වූ අල් කුර්ආනය හා නබිනායකතුමාණන්ගේ මඟ පෙන්වීමේ ගැටුම් ඇති කරගෙන මිනිසයන් ඝාතනය කරගෙන ලේ වගුරුවගෙන ජීවත් වීම සපුරා තානම් කර තිබෙද්දී මොවුන් කොහොමද ආගමේ නාමයෙන් නිකායන් වශයෙන් බෙදලා කටයුතු කරන්නේ? මේ දේශනාව සෑම මුස්ලිම් රටකම සිද්ධ වෙනවා. ශ්‍රී ලංකාව තුල අපි එම ජනතාවට, ෂියා සුන්නි ජනතාව ශ්‍රී ලංකාව තුල ජීවත් වෙනවා. නමුත් ඔබ කවදාවත් දැකලා නැතුව ඇති ශ්‍රී ලංකාව තුල ෂියා සුන්නි කියන පිරිස ගැටුම් ඇති කරගන්නේ. ඇයි? දේශපාලන ඒ අරමුණ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කරන්නට බෑ. ශ්‍රී ලංකාව කියන්නේ ස්වෛරීය රටක්. භෞමික අඛණ්ඩතාවයක් තියෙන රටක්. මේ රට තුල එම අරමුණු ඉස්තවන්නේ නැති නිසා එම කාරණාව ශ්‍රී ලංකාව තුල ඔවුන් සිටිය ගැටුම්කාරී තත්ත්වයකට ඔබට දැක ගන්නට අවස්ථාවක් නැහැ. මේක තමයි මේ ෂියා සුන්නි කියන ඒ නිකාය ભેදය ඉස්ලාම් ධර්මයේ අනුමත කළේ නැහැ. ඉස්ලාම් පවසන්නේ ඔබ ෂියා හෝ වේවා සුන්නි හෝ වේවා ඉස්ලාම් ධර්මයේ නාමයෙන් ඕනෑම නමක් තියාගෙන පරිසුද්ධ වූ අල් කුර්ආනයේ දේශනාවලට පමණ අවනතවලා ජීවත් වනවා නම් නුඹසට මුස්ලිම් වරේ නායකතුමාණන්ගේ මඟ පෙන්වීමට අනුකූලව පමණ ජීවත් වනවා නම් නුඹසට මුස්ලිම් වරේ. මෙතන මේ ෂියා සුන්නි යන දෙපිරිසම කරන්නේ දේශපාලන අරමුණෙන් ගැටුම් ඇති කරගන්න එක මිසක් මේ දෙපිරිසම පරිසුද්ධ වූ අල් කුර්ආනයට නබිනායකතුමාණන්ගේ මඟ පෙන්වීමට පරිබාහිරව කටයුතු කරන අය. ෂියාවරු වර්තමානයේ මුස්ලිම් ජනතාව පිළිගන්නා පරිසුද්ධ වූ අල් කුර්ආනය ඔවුන් පරිසුද්ධ වූ අල් කුර්ආනය වශයෙන් පිළිගන්නේ නැහැ. හරි ඔයගොල්ලෝ තියෙන අල් කුර්ආනය පෙන්වන්න කියලා කිව්වා ඒක පෙන්වන්නේත් නැහැ. සංගවලා කබලා වෙනත් ආගමක් වුන් බිහි කරගෙන තිබෙනවා. ඒ ෂියාවරු තමයි මලවුන් අදහන සංකල්පය ඉස්ලාම් ධර්මයේ තුලට ගෙනාවේ. මනුෂ්‍යයන්ගේ මට්ටමින් පවත්වන්න නැතුව මනුෂ්‍යයන්ව සීමාව එක්කවලා ප්‍රශංසා කිරීමෙන් දේවත්වයට පරිවර්තනය කරන තත්වයක් ඉස්ලාම් ධර්මයේ තුලට ඇතුළත් කරේ මේ ෂියා කියන ඒ නිකායේ පිරිස. අලි කියන ඒ රාජ්‍ය නායකයාව දේවත්වයට පත් කළාසේම අදවනතුරු ඔවුන් සෝහන්ගේ වන්දනාමාන කරන තත්වයකට පත් වී තිබෙනවා. ඔබ දකිනවා ඇති මුස්ලිම් මිනි බලවල් වල මුස්ලිම් මිනි පිළිවෙල ඔබ දකිනවා ඇති මුස්ලිම් කනත්තවල කවදාවත් ඔවුන්ගේ මිනි වල ඉදි කරන්නට ඉස්ලාම් ධර්මය අවසරය දීලා නැහැ. බොහෝ දුරට 90ක් වගේ පොළවට වලන තත්ත්වයක් තමයි ඔබ දැකලා ඇත්තේ. නමුත් සමහරුන්ගේ මිනි වලවල් ගඩොල් වලින් ඉදි කරන තත්ත්වයක් ඔබ දැකලා ඇති. මේ ඉස්ලාම් අනුමත කරන දෙයක් නොවේ. කෙනෙක් අභාවයට පත් වුණා නම් ඔව්ව වලලා බුම්මදානය කරන්න කියලා තමයි ඉස්ලාම් ධර්මයේ කිව්වේ. ඒවට ගොඩනැගිලි තරලා ඉන්දිකිරීම පවත්වලා ඒව අදහන්න කියලා ඉස්ලාම් ධර්මයේ කිව්වේ නැහැ. මලමුන්ට ඇසීමේ ශ්‍රවණය කිරීමේ ශක්තියක් නැතයි කියපු එකම ධර්මයේ ඉස්ලාම් ධර්මය. මිනිසෙක් වශයෙන් සැලකිය යුතුයි කියලා උගන්වා දුන්නු එකම ධර්මයේ ඉස්ලාම් ධර්මය. මිනිසෙක් දේවත්වයට පත්විය නොහැකි කියලා උගන්වා දුන්නු ධර්මයේ ඉස්ලාම් ධර්මය. මේ ඉස්ලාම් ධර්මයේ තුල පිහිටලා මිනිසුන් අදහන මලවුන් අදහන මලවුන් වෙත ප්‍රාර්ථනා කරන තත්වයක් ෂියා කියන මේ නිකාය ඇති කරා. ඒ පරිසුද්ධ වූ අල් කුර්ආනයට පටහැනි නාමිකව ෂියාවරුන්ට විරුද්ධව අපි කටයුතු කරනවා කියලා කියන සුන්නි මුස්ලිම් වරු මේ දේව කරනවා. නාම මාත්‍රිකව අපි ෂියාවරුන්ට විරුද්ධයි. අපි ෂියා මුස්ලිම් වරුන්ට පටහැනි. ඔවුන් අපි අනුමත කරන්නේ නැහැ කියාගෙන
ඒ සියා මුස්ලිම් වරුන් අඳුන්වා දුන් ඉස්ලාම් ධර්මයේ තුලට ඇතුළත් කරපු සියලුම නූතන ධාර්මික ක්‍රියාවන් අද සුන්නි මුස්ලිම් කියලා ජීවත් වන ඒ සියලු දෙනාම කරනවා. ඒ නිසා තමයි අපි කියන්නේ දෙගොල්ලම ඉස්ලාම් ධර්මයට පරිබාහිරයි. අපි කියන්නේ නම නෙමෙයි වැදගත්. ප්‍රතිපත්තියයි වැදගත්. නමින් ඕනෑම දෙයක් කරන්නට පුළුවන්. නමුත් ප්‍රතිපත්තිගරුක විය යුතුයි. සෑම මිනිසෙක්ම ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කළ යුතුයි. දේශපාලඥයෙක්ව ගත්තා නම් අපි ඔහු පිල් මාරු කරනකොට ඔහු කෙතරම් අවංක ඔහු කෙතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වුවත් සාමාන්‍ය ජනතාව තුළ එක් ප්‍රශ්නයක් මතුවේ. ඇයි ඔහු පක්ෂ වෙනස් කරන්නේ? ඇයි මේ ප්‍රතිපත්ති වෙනස් කරගන්නේ කියලා යම් කිසි ප්‍රශ්නාර්ථයක් යම් තරමකට හෝ ඇති කරගනි. ප්‍රතිපත්තිගරුක අපි විය යුතුයි. ඉස්ලාම් කියන්නේ අපි ශ්‍රී ලංකා තෞහීද් ජමාත් කියලා සංවිධානයේ නම දාගෙන අපි ඉස්ලාම් වලට පරිබාහිරව කටයුතු කරා නම් අපෙන් නැති වැඩේ මොකක්ද? කිසිම අරමුණක් නැහැ. කිසිම ඵල ප්‍රයෝජනයක් නැහැ. ඉස්ලාම් කියන්නේ පරිසුද්ධ කුර්ආනයට අනුකූල දෙයක්. මා කලින් පැවසුවාසේ නබිනායකතුමාණන්ගේ මඟ පෙන්වීමට අනුකූල විය යුතුයි. ඒ දෙකට පරිබාහිර සියලුම ධාර්මික නාමයෙන් පැමිණ තිබෙන කටයුතු අවලංගුයි. මේ ප්‍රතිපත්තිය අදහනවා නම් ඔවුන් මොන නමින් සිටියා ලෝකයේ කොයි අස්සක මුල්ලක ජීවත් වුණා කොයි ප්‍රදේශයක කොයි රටක ජීවත් වුණා ඔව් සදා මුස්ලිම් වරේ කියලා ඉස්ලාම් ධර්මය ප්‍රකාශ කරනවා. නමට තනක් ඉස්ලාම් ධර්මය තුල නැහැ. ඒ වගේම ශරීයා නීතිය පිළිබඳ එතුමා ප්‍රශ්න කරා. අපේ නගරාධිපතිතුමා හිටපු නගරාධිපතිතුමා දෙවෙනි ප්‍රශ්නේ එතුමාගේ ශරීයා නීතිය. වර්තමානයේ අපි දකිනවා මේ ශරීයා නීතිය කියන්නේ දරදඬු නීතියක් කියලා නොයෙකුත් තැන්වල කතා බහට ලක් වෙනවා. ඒකට එකම හේතුව තමයි ඉස්ලාම් ධර්මය අපරාධ නීතිය කියලා නීතියක් ඉදිරිපත් කර තිබෙනවා. සෑම රටකම තිබෙනවා සිවිල් නීතිය, අපරාධ නීතිය. සෑම රටකම උත්තරීතර නීතිය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එම නීතියට එකල වුණු නීති වර්ග දෙකක් තිබෙනවා. සිවිල් නීතිය පොදු ජනතාව අනුගමනය කළ යුතු පොදු ජනතාවට පනවලා තිබෙන සීමාවන් නැති නීතිය. ඒ වගේම අපරාධ නීතිය. අපරාධ නඩු විධාන සංග්‍රහය යම් කිසි වරදක් සිද්ධ වුණා නම් ඒ වරදට දඬුවම මෙයයි කියලා පැහැදිලිව නීතියක් අපරාධයක් තිබෙනවා. ඉස්ලාම් ධර්මයේ මා කලින් පැවසුවාසේ ප්‍රායෝගික ධර්මයක් වන නිසා ඉස්ලාම් ධර්මය සාමාන්‍ය මට්ටමේ සිට රාජ්‍ය තාන්ත්‍රික මට්ටම දක්වා මඟ පෙන්වීම ලබා දී තිබෙන නිසා ඉස්ලාමීය රාජ්‍යයක් රජයක් අනුගමනය කළ යුතු නීති රීති පිළිබඳව ඉස්ලාමයේ උගන්වා දී තිබෙනවා. එක් දෛනික ජීවිතයේ සාමාන්‍ය මුස්ලිම් වරේ ගත කළ යුතු නීති රීති හඳුන්වා දී තිබෙනවා සේම ආධ්‍යාත්මික නීති රීති හඳුන්වා දී තිබෙනවා සේම ඉස්ලාමීය රාජ්‍යයක් එක් රටක බිහි වුණා නම් ඉස්ලාමීය රටක් ඉස්ලාමීය රාජ්‍යයක් පරිසුද්ධ වූ අල් කුර්ආනයට අනුව ඔවුන් එම රට පාලනය කරනවා නම් එම රාජ්‍ය අනුගමනය කළ යුතු නීති රීති ඉස්ලාම් ධර්මයේ තුල තිබෙනවා. ඒ තමයි ඉස්ලාමීය අපරාධ නීතිය කියන්නේ. වරදක් සිද්ධ කරා නම් දඬුවම් දිය යුතු ක්‍රමයක් පරිසුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් වී තිබෙනවා. නබිනායකතුමාණන් අපට උගන්වා දී තිබෙනවා. දැන් දඬුවම් කියනකොට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ දඬුවම් කරන එක ඇයි මෙච්චර වද හිංසාවලට ලක් කරලා දඬුවම් කරන්නේ? ඉස්ලාම් ධර්මයේ තුල කෙනෙක් සොරකම් කරා නම් එම සොරකම් කරපු කෙනාගේ අත කපා දමන්න කියලා පැහැදිලි නීතියක් තිබෙනවා. දුරාචාරයේ අනාචාරයේ කෙනෙක් යෙදුණා නම් පැහැදිලිව සාක්ෂි අපරාධ සහිතව ඔප්පු වුණා නම් එම දුරාචාරයේ අනාචාරයේ නියම කෙනාට මරණ දඬුවම නියම කරන්න කියලා ඉස්ලාම් ධර්මයේ නීතියක් පැහැදිලිව උගන්වා දී තිබෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා ඉස්ලාම් ධර්මයේ පවසා තිබෙනවා. යම් කිසි පුද්ගලයෙක්ව තවත් පුද්ගලයෙක් ඝාතනය කළා නම් මිනිස් ඝාතනයක් සිද්ධ වුණා නම් ඒ ඝාතනයට එකම දඬුවම මරණ දඬුවම කියලා ඉස්ලාම් ධර්මයේ පරිසුද්ධ වූ අල් කුර්ආනයේ තුල අපරාධ නීතියක් ඉදිරිපත් කර තිබෙනවා. මේවා දරදඬුවද? මේවා විවේචනාත්මකව අද සමාජය තුළ ඉදිරිපත් කරලා තිබෙන්නේ දඬුවම් පිළිබඳ තිබෙනා වූ ඒ දඬුවමේ තිබෙන අඩුපාඩුවක් නිසා මිස ඒ සත්‍ය වශයෙන්ම දරදඬු නීතියක් නෙවෙයි. අද මානවී හිමිකම් ගැන සියලුම ජනතාව කතා කරනවා. මානවී හිමිකම් ගැන කතා කරනකොට
සියලුම පුද්ගලයන් මිනිස්යන් වශයෙන් සැලකිය යුතුයි කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 18 වන විවිධ ව්‍යවස්ථාවල සඳහන් කර තිබෙනවා. අප දන්නවා කොළඹ පවතින ඒ බේස්ලයින් පාරේ පවතින වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ පවව දාලා තිනවා සිරකරුවෝ මිනිස්සුයෝ කියලා. සිරකරුවොත් මිනිස්සුයෝ. මානව නීතිය අපි සුරැකිය යුතුයි. මනුෂ්‍යත්වයේ මත පදනම් වූ නීතිය අපි සුරැකිය යුතුයි කියලා අද ලෝකයේ විවිධ තැන්වල කතා බහට ලක්වනවා. නමුත් ඉස්ලාම් කියන්නේ දඬුවමක් දෙනවා නම් ඒ දඬුවමෙන් අරමුණු තුනක් ඉටු විය යුතුයි. පළවෙනි අරමුණ තමයි ඒ දඬුවමට ලක්වන කෙනා මින් මතුවට තමන් ඒ වරද නොකර සිටිය යුතුයි කියලා දැඩි අදිස්ථානයකට එන්නට ඕන. ඒ වගේම ඔහු මින් මතුවට එම වරදින් වැළකීලා ඉන්නට ඕන. දඬුවමක් දුන්නා නම් ඒ දඬුවමෙන් වැළකෙන්නට ඕන. දෙවන අරමුණ තමයි ඉස්ලාම් ලබා දෙන්නේ. අපි දඬුවමක් ලබා දුන්නා නම් එම දඬුවමෙන් කෙනෙක් තමන්ගේ වරදට දඬුවම් ලබනකොට ඒ බලාගෙන සිටින තවත් කෙනෙක් තමන්ව ඉබේම නිවැරදි කරගත යුතුයි. තමනුත් එවැනි ක්‍රියාවක වරදකරුවෙක් නම් මින්වතුවට මම මේ දේ කරන්නට හොඳ නැහැ කියලා එම වරදින් ඔහු ඉවත් විය යුතුයි. දඬුවමට සියල්ලෝම බිය විය යුතුයි. තමනුත් එම වරද නොකළ යුතුයි කියලා එම දඬුවම ලැබෙන අවස්ථාවේදී ඒ බලලා තමන් ශිෂ්ට විය යුතුයි. ඉස්ලාම් කියන දෙවන අරමුණ. තුන්වන අරමුණ තමයි දඬුවමක් අපි ලබා දෙනවා නම් ඒ දඬුවම අපි ලබා දිය යුත්තේ ඒ දඬුවමෙන් යම් කිසි කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් ඒ වරදෙන් බලපෑමට ලක් වුණු කෙනාගේ සිත තෘප්තිමත් විය යුතුයි. මේ කරුණු තුන වර්තමානයේ පවතින අපරාධ නඩු නීති රීතිවල තිබෙනවාද කියලා මම සිතා බලමු. කෙනෙක් හොරකම් කරනවා. හොරකම් කරාම එයාගේ ඒ හොරකමට දෙන දඬුවම තමයි උපරිම වශයෙන් මාස 6ක සිර දඬුවම. ඒ මාස 6ක සිර දඬුවමක් දුන්නයි කියන එකේ අර්ථය මොකක්ද? මම ගවේෂණාත්මකව හිතලා බලන්න. මාස 6ක් එයාව බන්ධනාගාරගත කරනවා කියන්නේ මාස 6කට කිසිම මුදලක් වැය නොකර 3 වේලේ බත් කාලා එක් කාමර කුටීරයක සුව සපසේ ජීවත් වන්නට තිබෙන අවස්ථාවක්. ඇයි මම මේක කියන්නේ? හිතන්නට පුළුවන් ඇයි බන්ධනාගාරවල මොනවද තියෙන සැපේ? එක මඩුවයි තියෙන්නේ. නිදාසේ සැරිසරන්නට බෑ. අනිත් හැම සැපක්ම තිබෙනවා. බන්ධනාගාරවලට ගිහිල්ලා බලන්න. සමහර විශේෂිත පුද්ගලයන්ට රූපවාහිනී පවා ලබා දීලා මෙට්ට කුසොන් මෙට්ට ඔක්කොම ලබා දීලා බන්ධනාගාරවල තුන්වෙනි කෑම තමන් පරිබාහිර ලෝකයේ කරන්නට පුළුවන් සෑම දෙයක්ම බන්ධනාගාර තුල අද සර්ව සාධාරණව සිද්ධ වෙනවා. මගේ දේපලක් යම් කිසි කෙනෙක් සොරකම් කරා නම් මම එම පුද්ගලයාට බන්ධනාගාරගත කිරීම මාස 6ක් ප්‍රමාණවත් කියලා මම හිතුවනම් මම කරන්නේ මුලාවක් රැවටීමක්. ඒකට හේතුව මම ගෙවන පරිපණම් බදු වලින් මම ගෙවන ආදායම් බදු වලින් මටම බලපෑම් කර කෙනාට තුන් වෙලේ කෑමට මම කොටසක් වේදම් කරනවා. මොකද්ද මේකේ තියෙන තර්කය? ඉන්දියාවේ බන්ධනාගාර ගත්තම සිරකරු මිනිස්සුනේ අරගල කරනවා. අපේ ටීවී ඕනේ. හැම සිරගේකම අපට රූපවාහිනී අවශ්‍යයි. අපට දෙමළ චිත්‍රපටි පැය 24ෙම තිරගත කළ යුතුයි කියලා ඉල්ලීම් කරනවා. බන්ධනාගාර තුල උද්ඝෝෂණ කරනවා. කොයිද තියෙන නිදහස? මොනවද තියෙන්නේ දඬුවමට? ඒක වර්ධන තියෙන දඬුවම මොකද්ද? බන්ධනාගාරයකට ගියා නම් කෙනෙක් ආයි එළියට එන්නේ රුපියල් ලක්ෂයක් කොල්ල කාපු එකේ කෝටි 10ක් කොල්ල කන්නේ කොහොමද කියලා හොඳට අවබෝධය. ඒ නිසා තමයි බන්ධනාගාරවලට අපේ සිංහල විවහාරයේ පවතින තවත් වචනයක් තමයි අපරාධ විශ්වවිද්‍යාලය කියලා. බන්ධනාගාරය කියන්නේ අපරාධ විශ්වවිද්‍යාලය. The University of Criminal Activities. කරන්නේ ගිහිලා හැම එකක්ම පුරුදු වෙලා. අපි පුවත්පත්වල දකිනවා.
මිනිස් ඝාතනයන් සිද්ධ කරලා අපමත මුදා හරිනවා. නැවතත් මිනිස් ඝාතනයක් සිද්ධ කරලා බන්ධනාගාරයට යනවා. නැවතත් අපමත මුදා හරිනවා. නැවතත් මිනිස් ඝාතනයක් සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් මිනිසුන් 15 දිනක් මරපු අය අප දකිනවා බන්ධනාගාර තුල. ඒ බන්ධනාගාරවලින් නිදහස් වුණ අයවත් අපි දකිනවා. මරණ දඬුවම නියම වුණු අය පවා තවමත් මරණ දඬුවමට යටත් වෙන්නේ නැතුව සැප භුක්ති විඳින දසුන් අපි නොයෙකුත් දැකලා තිබෙනවා. ආරංචි වෙලා තිබෙනවා. සොරකම් කරන කෙනෙක් බන්ධනාගාරයට ගිහිල්ලා ඔහු නැවත 40 වතාවක් 50 වතාවක් නිදහස් වුණ සිදුවීම් පුවත්පත්වල අපි දකිනවා. එතකොට වැරද්ද නිවැරදි වුණේ නැහැ. වැරදි කරුවා ශිෂ්ට වුණේ නැහැ. බලපෑමට ලක්ුණ කෙනාට එතන සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. ලංකාවේ ඒ වගේම ලෝකයේ නොයෙකුත් රටවල් වල පිළිගත් නීතියක් තමයි පොදු සමාව දිය යුතුයි. පොදු සමාව දෙන්නේ කවුද? ඒ රටේ විධායක ජනාධිපතිවරයා. මගේ අම්මව ඝාතනය කළපු කෙනාට පොදු සමාව දීමේ අයිතිය රටේ ජනාධිපතිවරයාට තියෙනවයි කියන එකෙන්ම මිත්‍රවරුනි සහෝදරවරුනි මතුවන අදහස මොකද්ද? මගේ අම්මා ගැන මට වඩා කැක්කුමක් රටේ ජනාධිපතිවරයාට තියෙයිද? මගේ සහෝදරයාව මම අයිති කරගෙන එම සහෝදරයාව ජනාධිපතිතුමාට පුළුවන් නම් පොදු සමාව අද ඉන්න ජනාධිපතිවරයා නෙවෙයි කවුරුවවත් ඔයකයි නීතිය. ලෝකේ හැම රටකම ඔයකයි නීතිය. සමාව දෙනවනම් මගේ සිත කොහොමද තෘප්තිමත් වෙන්නේ? එසේ සමාව නොදුන්න ප්‍රතිවිපාක නිසා නොවේද? නැවත මිනිස් ඝාතන අද ලෝකයෙන් ඉවත් කරන්නට බැරි වෙලා තිබෙන්නේ. ඒ නිසා ඉස්ලාම් ධර්මයේ කිව්වා වරදක් කළා නම් සිතකින් නොවේ කියලා තියෙනවා. සිතකින් නොවේ වරදි කරනයක් තියෙනවා. ඒ අයට අත්වැරදීමකින් වරදක් සිද්ධ වුණා නම් ඒක සලකා බලන ක්‍රමවේදයක් තිබෙනවා. ඕනෑ කමින් මිනිස් ඝාතනයක් කළා නම් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ සාක්ෂීන් සියල්ල සලකා බලා පරීක්ෂණයක් පවත්වලා තහවුරු තමන් වැරදිකරුවෙක් බවට විනිශ්චයකාර මණ්ඩලයක් ඉදිරිපිට සනාථ වුණා නම් වහාම ක්‍රියාත්මක වන පරිදි දඬුවම ලබා දෙන්න. තවත් කෙනෙක් බලයි මම තවත් කෙනෙක්ගේ ප්‍රාණය ලබා ගැනීමට උදුරා ගැනීමට මම උත්සාහ කරා නම් මාගේ ප්‍රාණය උදුරා ගැනීමේ බලය රජයේ සතුවේ කියන ඒ බිය කුකුස ඒ තියෙනා වූ චකිතය වැරදි වලින් සමාජයේ සංශෝධනය කරයි. මේකයි අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ. අද දුරාචාරය අපිට නැති කරන්නට බෑ. මේ ඉස්ලාමීය ශරීයා නීතිය දරදඬුයි කියලා කියන නොයෙකුත් රටවල අද වර්තමානයේ නෑ ඉස්ලාමීය ශරීයා නීතිය තමයි අපි ක්‍රියාත්මක කළ යුත්තේ කියලා මුස්ලිම් නොවන ජනතාවම හඬනගන තත්ත්වයක් අද උදා වෙලා තිබෙනවා. දෙල්ලි ශිෂ්‍යාවගේ ඒ සිදුවීම ගැන ඔබ ආරංචි වෙලා ඇති. හමුවේ බස් රථයක් තුල දූෂණයට ලක් වුණා. සමූහ දූෂණයක් සිද්ධ වුණා. එම දූෂණයට ලක් වුණ එම ශිෂ්‍යයාවට තමන්ගේ ජීවිතය අහිමි කරගෙන මරණයෙන් මන්දි ගෙවන්න සිද්ධ වුණා. එම ශිෂ්‍යයාගේ පියාගෙන් අහනකොට දූෂණය කරපු ඒ වැරදිකරුවන්ට දී යුතු දඬුවම මොකක්ද කියලා කෑලි වලට කපලා දාන්න කිව්වා. එයයි හැංගීම. එයයි පීඩාවට පත් වුණ අයගේ චේතනාව. ඒ ඇඟීමට අපි මුල්තැන දීලා අපි නීතියක් ක්‍රියාත්මක කරොත් තමයි තවදුරටත් ඒ එවැනි වැරදි ලෝකයෙන් පත් කරගන්නට පුළුවන් වන්නේ. ඒ නිසා තමයි ඉස්ලාම් ධර්මය ශරීයා නීතිය ක්‍රියාත්මක කිරීමේදී රජයක් ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකාව තුළ අපට බෑ ශරීයා නීතිය ක්‍රියාත්මක කරන්න. ශ්‍රී ලංකාව තුළ රජයක් තිබෙනවා. ඒ රජයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා. මේ ශරීයා නීතිය කියන්නේ ඉස්ලාමීය රාජ්‍යයක් තියෙනවා නම් ඒ ඉස්ලාමීය රාජ්‍ය රාජතාන්ත්‍රික මට්ටමින් ක්‍රියාත්මක කළ යුතු නීතියක් වන නිසා අද සමාජයේ බෞද්ධයගේ කැමැත්තක් ඒ වන නිසා යථාර්ථවාදීව ජනතාව ශරීයා නීතියේ තියෙන ඒ විධාන වලට කැමැත්ත පළ කරන නිසා එයයි යථාර්ථවාදී වන නිසා එයයි නිවැරදි වන නිසා ඒ ශරීයා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඒ මිනිසුන් නිර්මාණය කර දෙවියන් මිනිසාගේ හැඟීම් අවබෝධ කරගෙන අපට නීතියක් උගන්වා දී තිබෙනවා. එයයි ශරීයා නීතිය. තනි පුද්ගලයෙක් සොරකම් කළා නම් කෙනෙක් මට එම සොරකම් කර පුද්ගලයාගේ අත කපන්නට මට අයිතියක් නැහැ. ඒ කර යුත්තේ රජය. රජය ක්‍රියාත්මක කළ යුතු නීතිය.
ඒ වරදකොත් නෙවෙයි. රජයක් නම් රජයට පුළුවන් ඕනෑම නීතියක් ඉදිරිපත් කරන්න. ඒ අනුව ඉස්ලාමීය ධර්මය ඉස්ලාමීය රජයට ලබා දුන්න නීතිය තමයි ශරීආ නීතිය. ඊළඟ ප්‍රශ්නය එතුමා අහපු මේ විවිධ විදේශ රටවල් වල අන්තවාදී පිරිසක් ඒ වගේම පාරම්පරික මුස්ලිම්වරු අතර යතුම්කාරී තත්ත්වයන් ඇතිවනවායි කියන එක. මේකත් අපේ ජනතාව වටහා ගත යුතු දෙයක්. මුස්ලිම් ජනතාව තුළ ෂියා සුන්නි කියන ඒ නිකාය ප්‍රශ්නය තිබෙනවා වශයෙන්ම ෂියා වලින් පරිබාහිර ෂියා නොවන සුන්නි ජනතාව අතර විවිධ මතභේදයන් තිබෙනවා. මා කලින් පැවසුවා ඒ සුන්නි කියන ඒ නිකායට අයත් පිරිස ඔවුන් ෂියා වලට විරුද්ධ වූවා. ඔවුන් අනුගමනය කරන්නේ ඒ ස්ථාවර තියෙන ඒ ප්‍රතිපත්තියමයි. ඒ සංකල්පමයි. එම නිසා පිරිසකට සිද්ධ වෙනවා ඉස්ලාම් කියන්නේ මේ නොවේ. ඉස්ලාම් කියන්නේ කුර්ආනය හා නබි නායකතුමාණන්ගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙන යුතු ජීවන මාර්ගයක් කියන එක මුස්ලිම් ජනතාවට උගන්වා දෙන්නට ෂියා වලට විරුද්ධ වෙන නිසා සුන්නි වරුන්ට අපිට සහයෝගය ලබා දෙන්න බෑ. සුන්නි ජනතාව කරන්නේ පරිසුද්ධ කුර්ආනයේ ඉගැන්වීම නම් නබි නායකතුමාණන්ගේ ඉගැන්වීම නම් ඔවුන්ට සහයෝගය දීමට අපට හැකියාවක් තිබෙනවා. නමුත් ඔවුන් එසේ නොකරන නිසා නැවතත් සිද්ධ වෙනවා තවත් පිරිසකට ඉස්ලාම් වල නිවැරදි යථාර්ථවාදී අදහස මොකක්ද කියන එක ජනතාවට පැහැදිලි කරන්න. ඒ අනුව ඇතන් පිරිස මෙම පරිසුද්ධ වූ ධර්මය ජනතාවට ප්‍රචාරය කරන්නට යනකොට මා නැවතත් කලින් කීසේ බඩගෝස්තරවාදීන්ට ආගමේ නාමයෙන් උපයන අයට ඉස්ලාම් නාමයේ තබාගෙන යන්ත්‍ර මන්ත්‍ර වසී ගුරුකම් මලවුන් ඇදහිීම සෝහන්ගේ බන්ධනාව වැනි ඉස්ලාම් ධර්මයේ අනුමත නොකරන විවිධ කරුණු විවිධ ක්‍රියාවන් කරන අයට මෙම පිරිස සත්‍ය සැබෑ ඉස්ලාම් ධර්මය දේශනා කරනකොට ඔවුන්ට ඇතිවනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ඉපැයීම පිළිබඳ ප්‍රශ්නයක්. කලින් තියෙන ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක්. දැන් තිබෙන්නේ ආදායම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ආදායමට බඩට පහර වදින අය විරුද්ධ වෙනවා. මේ සදා ඉස්ලාම් ධර්මය උගන්වන පිරිසට එරෙහිව අන්න ඔතනදී ගැටුම් ඇති වෙනවා. මේ ශ්‍රී ලංකාව කියන්නේ මෙම ශ්‍රී ලංකාව කියන්නේ භාෂණයේ නිදහස තියෙන රටක්. ඕනෑම කෙනෙකුට Taman අදහන ආගම ලබ්ධිය විශ්වාස කිරීමට ඇදහිීමට තිබෙන නිදහස තිබෙනාseම ඕනෑම කරුණක් ප්‍රකාශ කිරීමේ භාෂණයේ නිදහස ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අපට ලබා දී තිබෙනවා. ඕනෑම දෙයක් කතා කරන්න, දෙවියන් සිටිනවයි කියලා කතා කරන්න, දෙවියන් නැහැයි කියලා කතා කරන්න, එකට දෙවියන් 33 කෝටියක් සිටිනවයි කියලා කතා කරන්න, දෙවියන් සිටීම මිත්‍යා දෘෂ්ටිකත්වයක් කියලා කතා කරන්න, මේ දේ හරි කියලා කතා කරන්න, ඕනෑම දේශපාලන මතයක් දරන්න සෑමෝටම නිදහස තිබෙනවා. ඒ නිදහස අයිති ලෙස භුක්ති විඳින්නට උත්සාහ දරනකොට තමයි මත ගැටුම් ඇතිවන්නේ. අයිති ලෙස භුක්ති විඳීමට උත්සාහ කරන විට තමයි පිරිස් අතර ගැටුම්කාරී තත්ත්වයක් උදාවන්නේ. මගේ ආගමික නිදහස, මගේ ප්‍රතිපත්තිය මම ප්‍රචාරය කරනකොට එහි තිබෙන සත්‍ය අසත්‍යතාවය තවත් පුද්ගලයෙක් ඔහු වේදිකාවක් තනලා ඒ ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක්. නමුත් මුස්ලිම් ජනතාව තුළ මෙම වැරද්ද සිද්ධ වෙනවා. ඒ අපි පිළිගත යුතුයි. Taman විශ්වාස කරන දෙයකට පටහැනිව යම් කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා නම් එහි තිබෙන දේවල් සත්‍ය අසත්‍යතාව කරුණු කාරණා ඉදිරිපත් කරලා සාධක සාක්ෂි ඉදිරිපත් කරලා නැනවත්ව ඒ දේ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැතිව නීති අතට ගන්න පිරිසක් අද මුස්ලිම් ජනතාව තුළ බිහි වෙලා තිබෙනවා නොදැනුවත්කම නිසා. වෙනත් ජනතාවට එරෙහිව නෙවෙයි මුස්ලිම් ජනතාවට එරෙහිව. ඒ අපි විලා දකිනවා. මුස්ලිම් ජනතාවනි ඔයගලන්ටත් මෙතන අපි අවවාදයක් දෙන්න ඕන, අනුශාසනාවක් දෙන්න ඕන. Taman අදහන දෙයක් තිබෙනවා නම් එහි නිවැරදි බව Tamanගේ ධර්ම මූලාශ්‍ර පදනම් කරගෙන තීරණය කරන්න. තවත් කෙනෙක්ට
අතදික් කරන්නට යන අවස්ථාවේදී මුස්ලිම් නොවන මෙවැනි සහෝදරවරු ඉස්ලාම් ධර්මයේ දිහා බලලා සිනාසේ ඉස්ලාම් ධර්මයේ දිහා බලලා ඔවුන් කොහොමද මේ සත්‍ය ධර්මය කියලා වටහාගන්නේ? අපගේ තියෙන මේ වැරදි ඔවුන්ට ඉස්ලාම් ධර්මයේ සමස්ත ඉස්ලාම් ධර්මයේ පිළිබඳවම වැරදි චිත්ත රූපයක් මවාපායි. වැරදි අර්ථකථනයක් ලබා දෙයි. මුස්ලිම් ජනතාවටත් අපි අවවාද කර සිටනවා, අනුශාසනා කර සිටනවා. Taman අදහන දේ ධාර්මික මූලාශ්‍ර පදනම් කරගෙන සිද්ධ කරන්න. ඒක පටහැනිව යම් කිසි කෙනෙක් කරනවා නම් ඒ Tamanගේ වාසනයේ නිදහසේ කතා කරලා ඒ පිළිබඳව අදහස් පළ කරලා නැනවත්ව මත ඉදිරිපත් කරලා ඒ පිළිබඳව ඔබ සටනක නියැලිය යුතුයි. නිසා නීතියට අතට ගැනීමට කිසිම මුස්ලිම්වරයෙක්ට ධාර්මිකව අයිතියකුත් නැහැ. ශ්‍රී ලංකා රජය තුල අයිතියකුත් නැහැ. එයයි අපේ ජනතාවට ලබා දිය හැකි උපදේශය. ඒ අනුව එකම ගලෙන් අඹගෙඩි තුනක් කඩාගත්තු නගරාධිපතිතුමාගේ ප්‍රශ්න තුන හිටපු නගරාධිපතිතුමාගේ ප්‍රශ්න තුන අවසන් කරනවා. ඊළඟ ප්‍රශ්න. அசர் தொழுகைக்காக ஏற்பாடு செஞ்சு நாங்க ஜம்மு காஷ்மீர் பண்ணிட்டோம். தொழாதவங்க மேல் மாடியில போய் அசர் தொழுகையை தொழுதுவோம்.